ඔයත් මල් පූජා කළා හිතන්නේ එහෙමයි නේද? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. මොක්ඛං මුක්ඛං නෙමෙයි. සමහරුන් මං අහගෙන ඉඳලා තියෙනවා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං කියන. මුක්ඛං කියන්නේ නහය තලුණහම. එතකොට ඥාඤ්ඤුං ගගා ඉඳ වෙන්නේ මල් පෙදූ කුසලෙ මුක්ඛං ඒවා එහෙම මහා ගොන් විදිහට ගාථා කියනවා අපේ බෞද්ධයෝ. අහලා නැද්ද? සමහරලාට මම ඔය ඉස්කෝලවල බණවලට ගියාම අම්මා තාත්තට වඳිද්දි කොල්ලෝ කෙල්ලෝ කෑ ගහලා තාත්තට වඳින ගාථා කියද්දි මගේ ඇඟ හිරි වැටිලා යනවා. ඇයි කියන කුණුහරුප ටිකට බුදු අම්බේ උද්දිකාරෝ අලිංගිත්වා අලිංග කියන්නේ නපුංසකයාට. තාත්තට වඳිනවද දෙයි හාමුදුරනේ නපුංසක කියලා? උද්දිකාරෝ ආලිංගිත්වා ආලිංගනේ කියන්නේ බදා ගන්නවා. වැළඳ ගන්නවා. හරි වචනේ ආලිංග. අපි කියන්නේ අලිංගිත්වා. ඊළඟට තුම්බිත්වා නෙමෙයි චුම්බිත්වා. තාත්තා අපිව සිප ගන්නවා චුම්බනය කරන. රාජමජ්ජං සුපතිට්ටං ඊළඟ පෙළේ මොකද්ද කියන්නේ? පීතුපාදන්නමා මහ. පාලියෙන් පීතු කියන්නේ බේබද්දට. බේබද්දගේ කකුල් අල්ලලා වඳිනවා කියලා තමයි ගොඩක් උන් වදින්නේ. කමක් නැහැ තාත්තා කරටි කැඩෙනකන් ගහනවා නම් බේබද්දට නමාමි කියලා වඳින්න. අහිංසක තාත්තලට පීතු කියලා වඳින්න එපා. අර සින්දුවක් තියෙනවා කවුද ගායිකාව මන් දන්නේ කසාද බැඳලා ඔය යන වෙලාවට කෙල්ලෝ එහෙම හනිමූන් දානවනේ පුංචි දවස්වල නින්දට යද්දී වැඳ දෙපා යලි අදත් වඳින්න මංගල ගමනට යන්න අවස පීතුපාදන්නමා මහන් කියලා. එදාට කමක් නැහැ තාත්තා බීලානේ. එදාට වඳින්න පීතු. එහෙම නැතු මේ දිනපතා උදේ පාන්දර තාත්තලට වඳින්න එපා. මොකද්ද තාත්තට කියන පාලි වචනේ? පිතු. ගාථාව හරියට කියන්න එකපාරක් මාත් එක්ක. උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ටං පිතුපාදන්නමා මහ. ඔන්න ගාථාව.